ගල්කිස්සේ අද සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලිකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය ප්‍රකාශ කරනවා. මෙලෙස මියගොස් ඇත්තේ මාර්ග පවිත්‍රතා රාජකාරියේ යෙදී සිටි දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය අංශ කම්කරුවෙක්. මියගොස් ඇති පුද්ගලයා දෙහිවල ඕබන් ප්‍රදේශයේ පදිංචි විශ්ව නම් අයෙකු බව මේ වන විට හඳුනාගෙන තිබෙනවා. මියගේ පුද්ගලයා වෙරළපාර අසල පවිත්‍රතා කටයුතු සිදු කරමින් සිටියේදී මෙම වෙඩිතැබීම සිදු කර ඇති බව පොලිසිය ප්‍රකාශ කරන අතර ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.